Hi කොහොමද? Welcome to my YouTube channel. ඔයාලට එකතු වෙලා ඉන්නේ අංජලි ආර්ට් ඩිසයින් YouTube channel එකත් එක්ක. හරි එහෙනම් අද වීඩියෝ එකට යමු. Hi ළමයි. ඔයාලා මගේ YouTube channel එකට අදම join වෙන කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම මේ channel එකේ ඔයාලට ගේන්නේ art vlog. හරි එහෙනම් අද වීඩියෝ එකට යමු. දැන් මම මේ පාට කරන්න තමයි හදන්නේ. අද මම ඔයාලට water color painting එකක් තමයි ගේන්නේ. මං ඉස්සෙල්ලාම ඒ කියන්නේ තද තැඹිලි කහ පාටවල වලින් තමයි අද අහස පාට කරගන්නේ. මම පීන්සල් නොම්බර 2 තමයි පාට කරන්න අරන් තියෙන්නේ. මම මේ අහසේ පාටවල් ගොඩාක් ගන්නවා. ඒක ඔයාලා බලන් ඉන්න. එක එක විදිහ පාටවල් හදාගෙනත් ගන්නවා. දිගටම බලන් ඉන්න. මේ තියෙන්නේ නිකන් මං ඇන්නේ වැවක් වගේ තමයි. හවස් වරුවක් වගේ කියලා ගන්නත් පුළුවන්. බලන්නකෝ. මං කඳු ටික ගන්න තද දම් පාට ගත්තා. බලමු අහස ලස්සන්ට එයිද කියලා. ළමයි ඔයාලට මට කියන්න බැරි වුණා මම මේ වොයිස් කරද්දී ඔයාලටත් මේ වෙලාවේ හුලං ගහනවා ඇතිනේ. අද සොලි සුළඟක් වගේ එනවා කිව්වනේ. මේට ලාවට හුලං ගහනවාද? ඔයාලටත් එහෙම වෙන්න ඇතිනේ.
හරි එහෙනම් දැන් වීඩියෝ එකේ මං අද ආර්ට් එකේ කඳු ටික ලස්සනයිද ඒක දම් පාට ගෑවේ බලමු මට හිතෙනවා හොඳයි කියලා දම් පාට ඊට පස්සේ මම ඔකට නිල් පාටයි සුදු ඒක නිකන් රෝස් පාටක් වගේත් පේනවනේ සුදු හාම් කරලා තියෙන හින්දලාවට මන් දැන් පාට කරන්නේ වටේ තියෙන ගස් ටික ගස් පඳුරු වගේ තමයි මං පාට කරන්නේ බලමු මම හැම එකම ගානකොට පාටවල් තනි පාට ගන්න තු ගොඩක් එකට තමයි ගන්න මගේ හැම ආර්ට් එකකම බලා ගන්න පුළුවන් මං කියන්නේ පාටවල් ගොඩක් දාලා තමයි ගන්නේ ඔයාලට පුළුවන් නම් මගේ ඩ්‍රොවර්සන් පින්නන වල වගේ ආර්ට් ඇඳලා ඇති බ්ලොග් ඒවල බලන්න මම ඒකේ පාටවල් ගොඩක් දාලා තමයි පාට කරන්නේ ටීචර්ස්ලත් කියනවා ඒක මගේ අනිත් ළමයින්ට වඩා වෙනස ඒක තමයි කියලා. මගේ ආර්ට් වල පාටවල් මං ගාන විදිහ වැඩි. අනේ මන්දා. ඔයාලත් එහෙමද? ඒ කියන්නේ ඔයාලා දියසායම් පාට කරනකොට ඔයාලගේ විදිහ හොයාගන්නවද? ඔයාලටත් එහෙම ඇති දියසායම් පාට කරන අයට තමන්ටම කියලා ටෙක්නික් හදාගන්න පුළුවන් නේ. මේ ආර්ට් එකේ කලර්ස් මාරම ලස්සනයි. ඒ වුණාට මේ කැමරාවට හරියටම අර ලස්සනම ඔරිජිනල්ම මේ ආර්ට් එක පෙන්වන්න අමාරුයි. මං එතන ගහක් අඳින්න හදලා පස්සේ ඔක ගහ ඇන්දේ නැහැ. මට හිතුණා ඒක ඇත වෙයි කියලා. අම්මෝ දැන් නම් අර හුලං පොඩ්ඩක් සැරයි වගේනේ. ඔයාලටත් එහෙම ඇති. රෑ වෙනකොට වැඩි වෙයිද දන්නේ හුලන්නේ. ඇත්තටම ඔයාලටත් ආර්ට් ටිකක් ඇන්දාම ඇඳලා ඉවරුනහම අර නිකන් මම මේක ඇන්දද කියලා හිතෙන වගේ එකක් එනවද?
මට නම් එහෙමයි. මාරම නිදහසක් හැබැයි ආට් එකක් අඳිනවා කියන්නේ. ඉවසීමක් තියෙන්න ඕනේ. නැතුව බෑ හැබැයි. මම මේකෙන් නම් පාවිච්චි කරන්නේ ෆ්ලැට් බ්‍රෂ් එකක්. මම ඔයාලට කියන්නම් මම ඔය පාවිච්චි කරන මේ පින්සල් සෙට් එක දරස් එකෙන්. ඔව් දරස් එකෙන් ඕඩර් කරේ මේක නේල්ස් ආර්ට් වලට ඒකේ වෝටර් කලර් වලට පුළුවන්. නේල්ස් ආර්ට් වලට ඒකේ තිබ්බා වෝටර් කලර් පේන්ටින් වලට විස්තර තිබ්බා පින්සල් 15ක්. ඔව් 15ක් තිබ්බ එක තාම දැම්ම ගොඩක් කල් ඒක හොඳයි. පින්සල් 15ක් අඩු ගානකට ගත්තේ. 350ක් ඔව් ඒ ගාන අර ඔව් 350ක්. මොකුත් උනේ නෑ ඒ පින්සල්. හැබැයි මාර වටිනවා. $350කට වගේ 15ක් ගන්නවා කියන්නේ පින්සල්. හැබැයි ප්ලාස්ටික් තමයි මේ අර අල්ලන කොටස. කියන්නේ පින්සලේ ලී වලින් අපි ගන්න පින්සල් තියෙන්නේ. මේක ප්ලාස්ටික්. ඒ වුණාට හැබැයි අපිට ප්‍රයෝජන වටිනවා. මම ඔයාලට ෆොටෝ එකක් තිබ්බොත් ඊළඟ වීඩියෝ එකේ හරි ඔයාලට ඒ විස්තරය කියන්නම්. හුලන් මං ගහනවා දැන් මේ හවස කියන්නේ තාම දවල්නේ. හැබැයි වැස්ස නම් නෑ. හුලන් ගහනවා. බලමු. දැන් නම් ආට් එකේ 100ට කියමුකෝ 60ක් විතර ඉවරයි. වෝටර් කලර් පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවනේ. ඒ කියන්නේ වෝටර් කලර් අපි පාවිච්චි කරනකොට 3 පාරක්වත් කෝඩ් ගන්න ඕනි. එතකොට තමයි කලර් එකේ ලස්සන අර ෆිනිෂ් එක එන්නේ. 3 පාරක් විතර කෝඩ් ගන්න ඕනි. ළමයි අපි පාර ගාගත්තාම ඉවරයි. බලාගෙන ඉන්නකෝ.
මං ඔයාලට අර ඉස්සෙල්ලා කිව්වේ මං අර පාට මොන හරි දෙයකට ගානකොට ඒකේ ගොඩක් පාට යූස් කරනවා කියලා. බලන්න මේ පාරේ මං කොච්චර පාටවල් ගානවද කියලා. දැන් නම් මේ ආර්ට් එක ඉවර වෙන්න ළඟයි. තව පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. දැන් නම් ඉවරයි ගොඩාක් දුරට. හොඳයිද? මං අර කඳු වලට දම් පාට ගෑවට අවුලක් නෑ වගේ මට නම් පේන්නේ. ඔයාලට කොහොමද? මම මේ අර ඔයාලට කිව්වේ ඉස්සෙල්ලා පින්සල් සෙට් එකේ ඒකේ ඔය එක බ්‍රෂ් එකක් තමයි මේක මේ. ඒකෙන් ඔය ඒ කියන්නේ ඔය මේ වගේ අපිට පොඩි කොටස් ගා ගන්න පුළුවන්. ඒ පින්සල් සෙටේ අපිට කියන්නේ නම්බර් 10 වගේ පින්සල් නෑ. අපිට අර ඕක අපිට ගොඩාක් ඕන නම් අර මෝස්තර වගේ ආර්ට් එකක් අඳිනකොට මේ අපිට ඕක ගොඩක් ඕන වෙනවා. ඒ කියන්නේ නීට් එක හදන්න අපිට කියමුකෝ තනි රේඛාවල් අඳින්න. ඒ පින්සල් සෙට් එක මාර වටිනවා. මම ඔයාලට ලින්ක් එක එවන්නම්. හැබැයි දැන් තියනවද දන්නේ නෑ දරස් එකේ. දැන් ගොඩක් කල් බලමු තිබුණොත් දාන්නම්. අහසට වෙනම අර ලස්සනක් ආවනේ මේ සුදු පාටින් අර ඒ ලයින් ටික අපි ඇඳා. අද මගේ ආර්ට් එක ඉවරයි. ලස්සනයිද? ලස්සනයි නම් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. අද හුළං ගහනවා.